Hello, welcome to Happy Feeds Diary. ඔයාලා හැමෝම අදත් ආදරයෙන් පිළිගන්නවා. අද අපි යනවා මාළඹේ බුදු පසේබුදු අරහන්තක මහා විහාරය බලන්න. හරිම ලස්සන පන්සලක්. යමු බලන්න ඒ ලස්සන මහා විහාරය. ඔන්න දැන් අපි ආවා මාළඹේ පිහිටි බුදු පසේබුදු අරහන්තක මහා විහාරයට. මාළඹේ මහමෙවුනාසපේ තමයි මේ විහාර මන්දිරය තියෙන්නේ. වප්පුන් පොහොය දවසේ තමයි අපි මේ ආවේ. ගොඩාක් සෙනඟ හිටියා. මොකද ගොඩාක් අය සිල් ගන්න ඇවිත් හිටියා. මම දැන් මේ ඉන්නේ 3 වෙනි මහලේ. මේක තමයි සත්බුදු විහාර මන්දිරය. බුදුරජාණන් වහන්සේලා 7 නමකගේ පිළිම මෙහි දක්නට ලැබෙනවා. මට පළවෙනි මහලේ දෙවෙනි මහලේ ඒ දෙකේම වීඩියෝ මුකුත් ගන්න උනේ නැහැ. මොකද සිල් සමාදන් වූ ගොඩක් අය ඒ මහල් දෙකේ හිටියා. ඉතින් එයාලට කරදරයක් වෙන නිසා මම මේ මන්දිර දෙකේ වැඩි ඇවිදින්න ගියෙත් නැහැ. හැබැයි මම මේ විහාර මන්දිර වැඳ පුදාගෙන ඉද්දී දෙවෙනි මහලේ එකම එක ෆොටෝ එකක් ගත්තා. ඒක මම වීඩියෝ එකේ ඉදිරියේදී එකතු කළා ඔයාලටත් බලා ගන්න පුළුවන් වෙන විදියට. පළවෙනි මහල තියෙන්නේ අරහන්තක විහාරය. දෙවෙනි මහල පසේබුදු මන්දිරය. ඒ මන්දිර දෙකත් මේ වගේම හරිම ලස්සනයි. සිත නිවෙන මනරම් විහාර මන්දිර දෙකක්. මහමෙවුනා අසපුව පිළිබඳ මම පුංචි කරුණු ටිකක් ඔයාලටත් දැනගන්න කියන්නම්. මහමෙවුනා අසප සංකල්පයේ නිර්මාතෘවරයාණන් වහන්සේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට බොහෝ පින් වේවා මෙවන් සංකල්පයක් ධර්ම අවබෝධය ලබා ගැනීමට ලෝකයට දායාද කළාට. 1999 අගෝස්තු 14 වෙනිදා පොල්ගහවෙල වඩුවාවේදී තමයි මේ සංකල්පය මුලින්ම ක්‍රියාවට නංවලා තියෙන්නේ. ඉතින් මේ උතුම් සංකල්පේ මාළඹේ තියෙන ශාඛාව තමයි මේ මහා විහාරය. 2025 අප්‍රේල් 12 වෙන බක්මුන් පොහොය දවසේ තමයි මේ මහා විහාරය ගෞතම බුද්ධ ශාසනයට පූජා කරලා තියෙන්නේ. බුදු, පසේබුදු, අරහන්තක මහරහතන් වහන්සේ යන 3 පිරිස උදෙසාම ඉදිකරන ලද ලොව ප්‍රථම විහාරය තමයි මේ විහාර මන්දිරය. එදිනෙදා අපි ගෙවන කලබලකාරී ජීවිතයෙන් මදක් මිදලා මානසික නිදහසෙන් සිතට සැනසීමක් ගන්න, ජීවිතය ගැන ගැඹුරින් හිතන්න, ධර්ම අවබෝධය ලබා ගන්න, භාවනා කරන්න හැකි පරිදි ගෘහ නිර්මාණ ශිල්පයකුත් චිත්‍ර ශිල්පයකුත් එකතු කරලා තමයි මේ විහාර මන්දිර නිර්මාණය කරලා තියෙන්නේ. දැන් අපි යමු මේ මන්දිරයේ ඉහළම මහලට. මේක තමයි සිරි ඝටිකාර මහා සෑය. උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා වගේම පිළින්දිවච්ච මහරහතන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා නිදන් කරලා තියෙන උතුම් සෑය තමයි මේ.
මේ තමයි දෙවැනි මහලේ තියෙන පසේබුදු මන්දිරය. මට ගන්න පුළුවන් වෙච්ච එකම ෆොටෝ එක මේක තමයි ඉතින්. කාර්යබහුල ජීවිතයෙන් මදක් මිදිලා මේ මනරම් විහාරයේ වැඳ පුදා ගන්න ඔයාලත් ඉතින් ඉන්න. මාලඹේ නව නුවර පාර ප්‍රධාන පාර අයිනෙම තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් කාටත් ලේසියෙන්ම එන්නත් පුළුවන්. දැන් ඉතින් මේ විහාරයේ වැඳ පුදාගෙන ඉවර වෙලා අපි ආයෙත් ගෙදර එන්න තමයි පිටත් උනේ. වෙනද වගේම අදත් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම ලස්සන සාර්ථක ජීවිතයක් ලැබෙන්න, සතුට සැනසීම ලැබෙන්න කියලා. ආයෙත් ලස්සන ව්ලොග් එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.